ඔන්න එක්තරා සෙන් භික්ෂුන් වහන්සේ නමක් හිටියා හාකුයින් කියලා. මේ හාමුදුරුවෝ හරි ප්‍රසිද්ධ සෙන් ගුරුවරයෙක්. උන්වහන්සේව මුණ ගැහෙන එක දවසක් නොබුෂිගේ කියලා එක්තරා සොල්දාදුවෙක් පැමිණෙනවා. ඔහු ඇවිදින්ලා හාකුයින් හාමුදුරුවන්ගෙන් මෙන්න මෙහෙම අහනවා. ඇත්තටම දිව්‍ය ලෝකයයි අපායයි කියලා දෙකක් තියෙනවද? ඒක අහපු හාකුයින් හාමුදුරුවෝ ටිකක් විපරම්ශීලී මොහොනුවරක් පෙන්වමින් නුඹ කවුද කියලා නොබුෂිගෙන් ඇහුවා. සොල්දාදුවා මෙහෙම උත්තර දුන්නා. මම සමුරායිවරයෙක්. ඊට පස්සේ හාකුයින් හාමුදුරුවෝ ටිකක් මවිතය පළ කරන මොහොනුවරක් අරගෙන මෙහෙම කිව්වා. නුඹ සොල්දාදුවේ කොයි විදියේ පාලකයෙකුටද නුඹ රැකවල් කරන්නේ? නුඹේ මූණ හරියට හිඟන්නෙක්ගේ වගේ. අන්න ඒ විදිහට නෝකඩ ස්වරූපයෙන් කිව්වා. නොබුෂිගේ කියන මේ සමුරායි සොල්දාදුවා කෝපයට පත් වුණා. ඔහු කෝපයට පත් වෙලා තමන්ගේ හිනේ රඳවලා තිබුණු කොපුවෙන් කඩුව එළියට අදින්න හැදුවා. ඒක දැකපු හාකුයින් හාමුදුරුවෝ දිගටම කතා කරමින් මෙන්න මෙහෙම කිව්වා. නුඹට එහෙනම් කඩුවකුත් තියෙනවා. නුඹේ කඩුව මගේ බෙල්ල කපන්න තරන්නම් මෝහත් නැතුව ඇති මං හිතන්නේ. ඊට පස්සේ මේ නොබුෂිගේ තමන්ගේ කඩුව කොපුවෙන් එළියට අදිනකොටම හාකුයින් හාමුදුරුවෝ නැවත මෙහෙම කිව්වා. ඔන්න අපායේ දොරවල් ඇරෙනවා. මේ වදන් සමගම සමුරායිවරයා ගුරුතුමාගේ වදන් තේරුම්ගෙන ඔහුට කීකරු වෙමින් කඩුව ආපසු කොපුවේ දමාගෙන හිස නමලා ආචාර කළා. ඔන්න දිව්‍ය ලෝකේ දොරවල් ඇරෙනවා. හාකුයින් හාමුදුරුවෝ කිව්වා. ඉතින් අපි මේ කතා කරගෙන එන්නේ අපේ අප්ඩේට් YouTube නාලිකාවෙන්. අපි හඳුනාගත යුතු නමුත් අප තවමත් නොහඳුනන අපගේ යටිහිතේ ස්වභාවය, අපේ අධ්‍යාත්මයේ ස්වභාවය මොන වගේද කියන එක තේරුම් ගන්න අන්නේ වීඩියෝ මලාවට ඔයාලා අද දවසෙත් ඊටාම ආදරයෙන් සෙනෙහසින් යුක්තව දීර්ඝායුෂ ලැබේවා කියන කල්යාණ මිත්‍ර ප්‍රාර්ථනාවත් ඇතුව එකතු කර ගන්නවා. ඉතින් අපි පසුගිය වීඩියෝ මාලාවෙන් කතා කරගෙන ආවා උඩුහිත යටිහිත කියලා දෙකක් තියෙනවද? ඒ මොනවද? ඒවායේ වෙනසක් තියෙනවද? ඒවා වෙනස් වෙන්නේ කොහොමද? එහි ක්‍රියාකාරීත්වය මොන වගේද? ඒ යටිසිත සහ උඩුහිත දෙක අපි මොන විදිහටද කළමනාකරණය කරගන්න ඕන? මෙන්න මේ කරුණු පිළිබඳව අප ඒ පසුගිය වීඩියෝ මාලාවෙන් කතා කළා. ඉතින් ඔබ අපව තවම සබස්ක්‍රයිබ් කරලා නැත්නම් සබස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. මේ හිත ගැන අපි නොදන්න දේවල් හරියටම දැනගන්න වීඩියෝ channel එක වන නිසා. ඒ විතරක් නෙවෙයි. ඔයාලට පුළුවන්කම තියෙනවා අපේ මේ වීඩියෝ මාලාවට එකතු වෙලා ඔබ බලාපොරොත්තු වෙන ඔබගේ අරමුණු, ඔබගේ අභිලාෂයන් අනිවාර්යෙන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ඔබ කළ යුතු මොනවද කියන දේවල් හරියටම තේරුම් ගන්න, හරියටම දැනගන්න. ඉතින් අපි මේ ලෝකෙ මිනිස්සු හැටියට ඉපදුනා. ඒ මිනිස්සු හැටියට ඉපදුනාට පස්සේ අපට අතපය හතර හොඳට තියෙන, හොඳ ශක්තිමත්, හොඳ මනසක් තියෙන මිනිස්සු. ඉතින් අපිට මේ ලෝකේ දිනන්න බැරි දෙයක් නැහැ. ඒක නිසා මේ ලෝකේ අප බලාපොරොත්තු වන, අප හිතන ඕනෑම තත්වයකට ළඟා වෙන්න අපට අනිවාර්යෙන් හැකියාව තිබෙනවා. හැබැයි ඉතින් ඒක නිකම්ම වෙන්නේ නැහැ. ඒකට පුහුණු කරන ලද මනසක් තිබෙන්න ඕනි. අන්නේ මනස අපි කොහොමද පුහුණු කරන්නේ? ඒ මනස කොහොමද අපි ඇති කරගන්නේ? ඒ මනසට අපි කොහොමද බලය කවන්නේ? අමුතුවෙන් මනසට බලය කවන්න දෙයක් නැහැ. මනස තුලේ බලය තිබෙනවා. ඒ කැවී ඇති බලය, ප්‍රඥාව, අනන්ත බුද්ධිය, ඒ ගැඹුරු ආධ්‍යාත්මික තත්වයන් අපි කොහොමද නිවැරදිව පරිපාලනය කරගෙන අපේ අරමුණට එල්ල කරන්නේ, අපේ අරමුණ ජයග්‍රහණය කරන්න කියන එකයි මේ වීඩියෝවෙන් කතා කරන්නේ. ඉතින් අපි පසුගිය වීඩියෝ මාලාවේදී කතා කරගෙන ආපු කරුණු මම කෙටියෙන් ඔබට මතක් කළා. මීට කලින් වීඩියෝවේදී, ඒ කියන්නේ 10 වෙනි වීඩියෝවේදී අපි කතා කළා ධනය, ශක්තිය, ආදරය,
මඟ පෙන්වීම, ඒ වගේම සාමය, සුවපත් බව කියන දේවල් අපි අමුතුවෙන් හොයාගන්න නැහැ. අවශ්‍ය නැහැ. ඒ දේවල් අපි තුල දැනටමත් තිබෙනවා කියලා. ඒ දේවල් දැනටමත් මේ මොහොතෙත් අපි මේ කතා කරන මොහොතෙත් මේ වෙලාවෙත් ඔබ තුල මා තුල මේ අප්‍රමාණ වූ මහා ආශිර්වාදාත්මක බලය, ශක්තිය තිබෙනවා. අනේ ආශිර්වාදාත්මක බලය, ශක්තිය අපි හඳුනා ගැනීමනේ මේ කරන්නේ. ඒ වගේම බයිබලයේ සඳහන් වෙන කාරණාවක් අප කලින් වීඩියෝවේදී පැහැදිලි කළා. ඉල්ලන්න ඔබට එය ලැබෙනු ඇත. සොයන්න ඔබට එය හමුවනු ඇත. තට්ටු කරන්න ඔබට දොර ඇරෙනු ඇත. ඉල්ලා සිටින සියලු අයට ඒ හැම දෙයක්ම ලැබෙන්නේය ආදී වශයෙන්. ඉතින් තට්ටු කරන්නාට දොර ඇරෙයි කියලා කතාවක් තියෙනවානේ. ඒ කතාව මෙන්න මේ ආශ්‍රයෙන් හැදුණු එකක්. ඒ කියන්නේ අපිට යමක් අවශ්‍ය නම් ඒ අවශ්‍ය දේ පැහැදිලිව අපි කියන්න ඕනි අපේ යටිහිතට. එතකොට යටිහිතේ සුවිශිෂ්ට වූ බලය අප වෙලා කැප වෙලා අපව ජයග්‍රහණය කරන්න අවශ්‍ය සියලු විධිවිධාන සංවිධානය කරනවා. ඒ වගේම ඔබට අවශ්‍ය කරන හැම පරිවර්තනයක්ම සිද්ධ කරලා දෙන සුවිශේෂී දෙවියන් වෙන්නේ ඔබගේම අධ්‍යාත්මය වන බවත් අපි කලින් පැහැදිලි කළා. ඉතින් ඔබගේ උපවිඥානමය මනස ඒ තරම්ම බලවත්, ඒ තරම්ම මහා ශක්තියකින් යුතු එකක්. ඔබ දත යුතු සමස්තය නම් ඔබ තුල අනන්ත ප්‍රඥාවක් සහ අප්‍රමාණ බුද්ධියක් තිබෙන අතර පසිඳුරන් ඇසුරෙන් ලබන අවබෝධයද එහි ප්‍රතිඵල ලෙසම සිදුවන බවය. ඒ අනන්ත ප්‍රඥාව ඔබේ හඳුනා ගැනීම, විශ්වාස සහ අරමුණු වලට යහපත් ප්‍රතිචාර දක්වන්නේය. ඉතින් ඔබ දැනගන්න ඕනි සමස්ත කාරණාව තමයි ඔබ තුල අනන්ත ප්‍රඥාවක් සහ අප්‍රමාණ බුද්ධියක් තිබෙන බව. ඒ අනන්ත වූ ප්‍රඥාව ඔබගේ හඳුනා ගැනීම, ඔබගේ විශ්වාස සහ අරමුණු වලට යහපත් ප්‍රතිචාර දක්වන බව අමතක කරන්නත් එපා. ඔබගේ අදහස්න් ඔබ ජීවිතය තුළ ප්‍රකාශයට පත් කරන්නට ඔබගේ උපවිඥානමය මනස එයට අයත් හැම සම්පතක්ම, හැම මූලාශ්‍රයක්ම භාවිත කරන්නේය. එය ඉටුකර ගැනීම සඳහා ඔබ ගැඹුරු මනසෙහි සියලුම මානසික සහ අධ්‍යාත්මික නීති උපයෝගී කරගන්නේය. මෙහිදී ඔබ අවශ්‍යයෙන්ම මතක තබා ගත යුතු වැදගත් දේ නම් උපවිඥානමය මනසේ නීති සහ මූලධර්ම ක්‍රියාත්මක වන්නේ ඔබ තුල ඇති හොඳ හෝ නරක අදහස් අනුව වන බවය. එහි ප්‍රතිඵලය නම් ඔබ එය ඍණ ආකාරයෙන් භාවිතා කරතහොත් ඔබට කරදර, පරාජය සහ සිත් තැවුල් බාරගන්නට සිදුවන බවය. එසේ නොවි ඔබ එය සුභවාදී ලෙස, නිර්මාණාත්මක ලෙස භාවිතා කරතොත් ඔබට ඒකාන්තයෙන්ම මඟ පෙන්වීම, නිදහස සහ චිත්ත සාමය අත්වනු ඇත. කවර හේන්දයත් ඔබ වපුරන්නේ කුමක්ද? නෙලාගන්නෙත් එයම වන බැවිනි. ඉතින් අපි චිත්ත සාමය නොමැතිව අපේ ජීවිතේ කොච්චර තැවුල් වලින් පිරීලා ජීවත් වෙනවද නේද? අපේ චිත්ත සාමය කියන එක කොයිතරම් වටිනවද කියලා දැනෙන්නේ චිත්ත පීඩාවකට ලක්වුණු කෙනෙක්. ඒ සිතේ තියෙන මොකක් හරි පීඩාවක් නිසා කොයි තරම්නම් වද වේදනාවන් වලට පත් වෙලා ඒ ජීවිතය නීරස කරගත්ත මිනිස්සු මේ ලෝකේ ඉන්නවද නේද? ඒක නිසා අන්න ඒ தත්වයන් සියල්ලටම නිවැරදි මඟ පෙන්වීම ලබා ගන්න. ඒ தත්වයන් පහ කරගෙන තමන්ගේ ජීවිතය ඊ타ත්ම හොඳ निराකූල මානසික තත්වයකින්, මානසික සහ කායික සාමය ඇතුව ජීවත් වෙන්න අවශ්‍ය කරන ප්‍රතිඵලය ලබා ගන්න නම් ඔබ යහපත හිතන්නට ඕන. අර එක්තරා ධම්මපද ගාථාවක සඳහන් වෙනවා හරි ලස්සන තේරුමක්. ඒකේ කියනවා මෙහෙම: දිසෝ දිසං යන්තං කෛරා වේරීවා පන වේරිනං මිච්ඡා පනහිතං චිත්තං පාපියෝනං තතෝ කරේ. මොකද්ද මේ කියන්නේ? මෙතන පුද්ගලයෝ දෙන්නෙක් ගැන කියනවා. දිසෝ දිසං, දිසෝ කියලා කියන්නේ හොරාට කියන තවත් නමක්. දිසෝ කියලා කියන්නේ හොරා. දිසං කියලා කියන්නේ තවත් හොරෙකුට. දරුණු හොරෙක් තවත් හොරෙකුට ඔන්න විපතක් කරනවා. එතකොට අන්න ඒ දෙකම හොඳ නෑනේ. හොරකම් කරන එකත් හොඳ නෑ, තව කෙනෙකුට විපත්තිදායක දේවල් කරන එකත් හොඳ නෑ. ඒ දෙකම හොඳ නෑ. එතකොට තවත් හොරෙක් තව හොරෙකුට කරන අවැඩක්. ඒ වගේම වේරීවා පන වේරිනං, වෛරී පුද්ගලයෙක් තමන් වෛර කරන කෙනාට කරන විදිහේ බරපතල අපරාධයක්.
වේරීවා පන වේරිනං. ඊට වැඩිය දෙයක් කරනවා, ඊට වැඩිය භයානක ප්‍රතිඵල අත්කර දෙනවා, ඊට වඩා භයානක ප්‍රතිඵල අපේ ජීවිතයට ලබා දීලා අපව දැඩි ලෙස පීඩාවට අවහිරතාවලට පත් කරනවා. මොකද්ද? මිච්ඡා පනහිතං චිත්තං. ඒ කියන්නේ වැරදියට පිහිටුවා ගත්ත සිත. හිත වරදවා පිහිටුවා ගන්නවා කියලා කියන්නෙම අර හොරෙක් තවත් හොරෙකුට කරන, වෛරක්කාරයෙක් තවක් වෛරක්කාරයෙකුට කරන මහා බරපතල අපරාධයකට වඩා ඉතා දැඩි අපරාධයක් කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. බලන්න කොච්චර ලස්සනද කියලා. කොච්චර නිරාකුල පැහැදිලි කිරීමක්ද. ඒක තමයි මේ ග්‍රන්ථයේ පැහැදිලි කරන්නේ. ඔබ හොඳ හිතුවොත් ඔබට හොඳ ලැබෙනවා, ඔබ නරක හිතුවොත් ඔබට ඒකේ නරක ප්‍රතිඵලය ලැබෙනවා. අර අපි කලින් වීඩියෝවේදීත් මතක් කරා අත්තනාව කතං පාපං අත්තනා සංකිලිස්සති අත්තනා අකතං පාපං අත්තනාව විසුජ්ජති. මොකක්ද ඒ කියන්නේ? තමන් විසින් පාපයක් කළොතින් ඒ පාපයේ ප්‍රතිඵලය, ඒ පාපයේ භයානක විපාකය තමන්ටම අත්විඳින්න වෙනවා කියලා. ඒක වෙන කෙනෙකුට ශෝධනය කරන්න බෑ, වෙන කෙනෙකුට පිරිසිදු කරන්න බෑ. ඒක නිසා අපේ ජීවිතය පිළිබඳව අපි ජයග්‍රහණය බලාපොරොත්තු වෙනවා නම්, අපි නොනවතින සතුට, ජීවිතයේ වාසනාව, නිරෝගිමත් බව බලාපොරොත්තු වෙනවා නම් ඔබ හොඳ සිතිය යුතුමයි. ඒක මේ යටිහිතේ තිබෙන ප්‍රධාන නීතියක්. ඔන්න අද අපි පළවෙනි නීතිය ඉගෙන ගන්නවා. අපි හොඳ හිතන්න ඕනි. හොඳ ප්‍රතිඵල ලබන්න නම් නරක හිතුවොත් නරක ප්‍රතිඵල ලැබෙනවාමයි. ඔබ ඔබගේ සවිඥානික මනස තුලින් නිවැරදියයි කියා තීරණය කරන්නේ කුමක්ද? ය උපවිඥානික මනසෙන් ඒ ආකාරයෙන්ම පිළිගැනෙනු ඇත. ඔබ සවිඥානික මනසෙන්, ඒ කියන්නේ ඔඩු හිතින්, ඒ කියන්නේ ඔබගේ විශේෂබද්ධ මනසින්, මේ බාහිර ලෝකයක් එක්ක සම්බන්ධ වෙලා තිබෙන මනසින් ඔබ නිවැරදි කියලා යම්කිසි දෙයක් තීරණය කරනවා නම් උපවිඥානික මනස ඒ දේ අනිවාර්යෙන්ම නිවැරදි කියලා තමයි පිළිගන්නේ. ඒක කොච්චර ඇත්ත වුණත්, ඒක කොච්චර වැරදි වුණත් ඔබ නිවැරදි කියලා පිළිගත්තොත් ඔබගේ උපවිඥානික මනස ඒක නිවැරදි කියලා පිළිගන්නේ. ඔබ කොච්චර නිවැරදි දෙයක් ඒක වැරදි කියලා පිළිගත්තොත් ඔබ උඩු හිතින් ඔබගේ යටි හිතත් පිළිගන්නේ ඒ දෙයමයි. මොකද හරියට ඒක කණ්ණාඩියක් වගේ. අපි කණ්ණාඩිය දිහා බලාගෙන අපි කණ්ණාඩියට හිනහ වුණොත් කණ්ණාඩියේ වැටලා තිබෙන ප්‍රතිබිම්බය අපිට හිනහ වෙනවා. අපි කණ්ණාඩියට විරුද්ධවොත්, රැව්වොත් ඒ කණ්ණාඩියේ ප්‍රතිබිම්බයත් අපට විරිත්තනවා, රවනවා. ඒ නිසා ඔබට එය උපරිම වශයෙන් වැදගත් වන අතර එතැන් සිට ඒ වෙනුවෙන්ම දෙවියන් ඔබ මෙහෙවනු ඇතැයි විශ්වාස කරනු අයදිනු හඟිනු ඇත. දෙවියන් ඔබ මෙහෙවනවා කියලා කියන්නේ ඔබ සතු අති දැවැන්ත, අති විස්මිත මේ අනන්ත බුද්ධිය, ගැඹුරු වූ ප්‍රඥාව ඔබ තුල දැන් මේ වෙලාවෙත් අනන්ත බුද්ධිය තියෙනවා. ඒ බුද්ධිය අනන්තයි, වැහිලා තියෙනවා. ඒක අපි පාද ගන්න ඕනේ. අනන්ත ප්‍රඥාවක් තිබෙනවා ඔබ තුල, ගැඹුරු ප්‍රඥාවක් තිබෙනවා. ඕන දෙයක් නිවැරදිව තේරුම් ගන්න අවශ්‍ය කරන මහා දැවැන්ත ප්‍රඥාවක් ඔබ තුල හැංගිලා තියෙනවා. දැන් වැහිලා තියෙන්නේ. ඒ අවදි කරගන්න ඕන. ඔබට එසේම දැනෙනුද ඇත? නිවැරදි දිව්‍යමය ක්‍රියාව හැම මොහොතකම ඔබ කටයුතු පාලනය කරමින් ඔබ මෙහෙවනු ඇත. එහි අරුත නම් දෙවියන් හැම විටම ඔබට සෞභාග්‍යය ගෙනෙන බවයි. ඒ උත්තුංග බලයෙන් ඔබ ප්‍රනිධියට පත්වන බවයි. මේ සත්‍යයන් ඔබ සවිඥානික මනසෙන් පිළිගත් විට නිතරම උපවිඥානමය මනස ඒවා ඔබට සැබෑ කර දෙනු ඇත. එවිට ඔබ කරන සියල්ල ප්‍රසන්න දේම වනු ඇති අතර ඔබ පියමනින මග ඔස්සේ සාමයේ මල් විකසිත වනු ඇත. ඇත්තටම ඔබ හොඳ යහපත් ලස්සන සිටිවිලි හිතලා ඔබ ඒ දේවල් නිරන්තරවම හිත තුල පුහුණු කරනකොට ඔබ තුල සිහිනුවන, ඒ කියන්නේ සතිමත් බව ඇති කරගත්තොත් ඒ ශ්‍රේෂ්ඨ වූ, ආදරණීය වූ, කල්යාණ මිත්‍ර වූ විශිෂ්ට ගුණාංගය මගින් ඔබගේ ජීවිතයට අදාළ ලස්සන මාවත සකස් කරලා දෙනවා. ඉතින් මේ විශ්වයේ රිද්මය ඔබගේ සිතිවිලි අනුව පාද තබනවා කියලා කියන්නේ ඒකයි. ඒ රිද්මය හරිම විශිෂ්ටයි. විශ්වයේ රිද්මය කියලා කියන්නේ ඔබ තුල, මා තුල
ගහ කොළ ඇල දොළ සතා සීපාව මේ හැම දෙයක් තුළම මේ ගහන අකුණුවල ඊට පස්සේ පායන දේදුනුවල වහින වැහි පොඳවල මේ සෑම එකකම පාවෙන වලාකුළුවල මේ සියලුම තැන්වල පවතින්නේ වැටෙන ඉරේලිය පවා හැම තැනකම පවතින මේ විශ්වයේ රිද්මය. ඒක ඔබ අමතක කරන්න එපා. ඔබ සිතන සිතිවිලි රටාවත් විශ්වයේ රිද්මයම තමයි. හැබැයි ඒ රිද්මය ඔබ හොඳ විදිහට හරවගත්තොතින් ඔබට පුළුවන් ඔබ බලාපොරොත්තු වන ලස්සන ජීවිතය ඔබට උදා කරගන්න. ඔබ අමතක කරන්න එපා. ඔබගේ යටිහිතට ඔබ ලබා දෙන දේ මොනවද? ඔබ ලබා දෙන යහපත් සිතිවිල්ල මොනවද? ඒ සිතිවිල්ලම තමයි රජ කරවන්නේ. හරියට අපේ හිතත් ගින්දරයි පිහියකුයි වගේ. අපි ඇයි එහෙම කියන්නේ? ගින්දර කියලා කියන්නේ මේ ලෝකේ හරිම දරුණු දෙයක්. හැබැයි ගින්දර නැත්තම් අපිට රසවත් ආහාරයක් උයා ගන්නත් බෑ නේද? ගින්දරෙන් අපිට පුළුවන්කම තියෙනවා ගොඩක් යහපත් දේවල් කරන්න. ගින්දරෙන් අපිට පුළුවන්කම තියෙනවා ඉතා දැඩි ශීත කාලයකදී සීතල රටවල් වල ඉන්න අය දන්නවනේ. ශීත කාලයකදී ඒ සීතල සමනය කරගන්න උණුසුම් වෙන්න අපිට ගින්දර අවශ්‍යයි. උණුසුම අවශ්‍යයි. අපිට සුව පහසුව ලබා දෙනවා. ඒ විතරක් නෙවෙයි අර පසුගිය කාලෙදී තනිකරම හොලිවුඩ් පුරවරයම මහා ගින්නකින් විනාශ වුණා නේද? කෝටි ප්‍රකෝටි ගණනක් බිලියන ට්‍රිලියන ගණනක් ධනය විනාශ වුණා. එතකොට ඒ වගේ මහා දැවැන්ත විනාශයන් කරන්නත් මේ ගින්දරට පුළුවන්. ඒ විතරක් නෙවෙයි. පිහියකින් අපිට පුළුවන් තොණ්ඩුවකට අහුවෙලා ඉන්න සතෙක්ගේ ඒ තොණ්ඩුව කපලා සතාව බේරගන්න. හැබැයි ඒ පිහියටම පුළුවන් ඒ පිහියෙන්ම ඇනලා ඒ සතාව ඝාතනය කරන්න. ඉතින් හිතලා බලන්න අපේ හිතත් ඒ වගේ හරිම වැදගත්ම ටූල් එක තමයි මේ විශ්වයේ අපිට හම්බෙලා තියෙන වැදගත්ම තෑග්ග තමයි ඒක. වැදගත්ම තෑග්ග. ඉතින් අපි ඒ තෑග්ග හරි ලස්සන නිර්මාණ කරන්න ඇයි යොදාගන්නේ නැත්තේ? ඒක හරියට මැටි පිඬක් වගේ. අපි එහෙම හිතමු හොඳට පදම් කරපු මැටි පිඬක්. අපිට මේ මැටි පිඬෙන් පුළුවන් ඊටාම කැත අවලස්සන පිළිමයක් සකස් කරන්න. මේ මැටි පිඬෙන් අපිට පුළුවන් ඊටාම ලස්සන හොඳ සුරූපී දෙවඟනක් නිර්මාණය කරන්න. ඒ මැටි පිඬෙන් පුළුවන් තා වන්දනීය පූජනීය ශාන්තුවරයෙකුගේ බුදුරජාණන් වහන්සේ නමකගේ ශ්‍රේෂ්ඨ පුද්ගලයෙකුගේ උතුම් මිනිසෙකුගේ රූපය අඹන්න. ඉතින් ඒ මැටි පිඬ ඔබ සතුව තිබෙනවා. ඇයි ඔබ තවත් ප්‍රමාද වෙන්නේ? අපි අපේ ජීවන උයන ලස්සන කරන්න පුළුවන්, වන්දනීයත්වයට පූජනීයත්වයට පත් කරන්න පුළුවන් ලස්සන පිළිමයක් එකකින් නිර්මාණය කරමු. අපට අන්වීක්ෂයකින් මනස බලන්නට හෝ විශ්ලේෂණය කරන්නට නොහැකිය. එහෙත් අනෙක් හැම බලවේගයක් වෙත මෙන්ම එය දෙසද අපට දැඩි අවධානය යොමු කර එය ක්‍රියා කරන හැටි බලාගත හැකිය. අපට මනසේ ක්‍රියාකාරීත්වය අධ්‍යයනය කරන විට එය ඉන්ද්‍රජාලික බලයක් නොවන නමුත් විස්මිත බලයක් බව පෙනෙනු ඇත. ඇත්තටම අපිට අපේ හිත අන්වීක්ෂයකින් හරි මොකක් හරි උපකරණයකින් දකින්න බෑනේ. නමුත් අපිට හිතක් තිබෙන බව අපි දන්නවා. ඒ හිත ක්‍රියාත්මක වෙන බව අපි දන්නවා. අපිට පුළුවන්කම තිබෙනවා ඒ සිත දකින්න කොහොමද? එහි තිබෙන ක්‍රියාකාරීත්වය දෙස බලාගෙන ඉඳලා. ඒක කොහොමද කරන්න පුළුවන්? අන්න අපි කලින් වීඩියෝකදී පැහැදිලි කළා මේ සතර සතිපට්ඨානය පිළිබඳව. ඒ තුළ තිබෙනවා චිත්තානුපස්සනා කියලා. ඒ වගේම Hindu දහම තුළ තිබෙන බව අපි සඳහන් කරා අවධාන කියලා කොටසක්. ඒ කියන්නේ අපි ඇස් දෙක පියාගෙන එක තැනක ඉඳගෙන අපේ හිත තුළ හටගන්න පැන නගින අර මහා සමුදුරක දිය රැලි වගේ ඒ පැත්තේ ඉඳලා මේ පැත්තට, මෙහි ඉඳලා එහා පැත්තට, එහෙට මෙහෙට පෙරලෙමින් ගමන් කරන ඒ සිතිවිලි රටාව හරියට සමුදුරක වෙරළ වගේ, ඒ දිය රළ වගේ ඔබගේ සිත ඔබගේ සිතිවිලි වලින් රැලි නගනවා. එතකොට අන්නේ රැලි දිහා ඔබට බලාගෙන ඉන්න පුළුවන්. නිදහස් වෙලාවක ඔබ මුහුද දෙස බලාගෙන මුහුද රැලි දිහා බලාගෙන ඉන්නවා වගේ. ඔබට පුළුවන් පැත්තක ඉඳගෙන ඔබගේ හිතේ පවතින මේ වෙලාවේ නැගින සිතිවිලි රළ දිහා බලන්න. ඒ රළ හරියට තේරුම් ගන්න පුළුවන් ඔබට පමණයි. අපි මෙහෙම හිතමු. අපිට අපේ හිත වැඩ කරන විදිහ දැනගන්න පුළුවන් වෙන එක අවස්ථාවක් මේක. දැන් අපි හිතේ සතුටින් ඉන්න වෙලාවක්. මොකක් හරි හේතුවක් නිසා අපේ හිතට දැඩි තරහක් එනවා කියලා හිතමු. අර සතුටු සහගත සිතිවිල්ල තියෙන තැනදීම අපිට තරහක් එනවා. එතකොට මේ තරහ කියන සිතිවිල්ලත් සතුටු සහගත සිතිවිල්ලත්
කොහොමද මාරු වුනේ? සතුටු සහගත සිතිවිල්ලේ ඉඳලා කොහොමද එකපාර කොතනදීද එකපාරටම ඒක තරහාවක් බවට පරිවර්තනය වුනේ? ඊට පස්සේ ඒ තරහ සහගත සිතිවිල්ල තවත් වෙලාවකදී ඊළඟ මොහොතේදී ලෝභ සහගත සිතිවිල්ලක් වෙන්න පුළුවන්. ඒ ලෝභ සහගත සිතිවිල්ල ආපහු ත්‍යාගවන්ත සිතිවිල්ලක් වෙන්න පුළුවන් ඊළඟ මොහොතේදී. ඒ ත්‍යාගවන්ත සිතිවිල්ල ඊළඟ වෙලාවේදී මෝඩ සිතිවිල්ලක් වෙන්න පුළුවන්. තවත් මෝඩ සිතිවිල්ලක් බවට ඊළඟ తত্ত্বය ඊළඟ සිතිවිල්ල ග්‍රහණය කරගන්න පුළුවන්. ඒ මෝඩ සිතිවිල්ල සමහර වෙලාවට නැවත සතුටු සහගත සිතිවිල්ලකට පරිවර්තනය වෙන්න පුළුවන්. මේ විදිහට මේක එකින් එකට එකකින් එකක් ආදී වශයෙන් යකඩ ධම්මලක පුරුක් ගැට ගහලා තියෙන වගේ එකින් එකට වෙනස් එක જાතියේ සිතිවිලි දාමයකින් ගොඩනගෙනවා. එතකොට මෙන්න මේ ගොඩනැගෙන සිතිවිලි දාමය දිහා අපිට එක විනාඩියක් බලාගෙන ඉන්න පුළුවන් නම් අපිට එක විනාඩියකදී කොයිතරම් සිතිවිලි ප්‍රමාණයක් පහළ වෙනවද? ඔබ S2 පියාගෙන ඔබගේ හිත දිහා එක විනාඩියක් බලාගෙන ඉන්න පුළුවන් නම් මගේ හිත මොන විදිහටද වෙනස් වෙන්නේ කියලා අන්න ඒක තමයි අර ඔබට ඔබගේ හිත දකින්න පුළුවන් හොඳම ක්‍රමය. වෙන කිසිම අන්වීක්ෂයක් අවශ්‍ය නැහැ. අන්වීක්ෂකින් මේක කරන්නත් බෑ. අර අපි පසුගිය වීඩියෝවේදී ලස්සන සෙන් කතාවකින් කිව්ව බෝධිධර්ම හාමුදුරුවෝ උන්වහන්සේගේ අවධානය අරගන්න එක්තරා ශිෂ්‍ය භික්ෂුවක් අතකපාගෙන උන්වහන්සේ ඉස්සරහට එනවා. ඒ වෙලාවේදී උන්වහන්සේ කියන්නේ ඔබේ හිත සංසුන් කරන්න මට පුළුවනි, ඔබේ හිත මට දෙන්න කියලා. ඒ වෙලාවේදී අර ශිෂ්‍ය හාමුදුරුවෝ කියන්නේ අනේ හාමුදුරුවනේ මට මගේ හිත හොයාගන්න බෑනේ කියලා. ඊට පස්සේ බෝධිධර්ම හාමුදුරුවෝ උත්තර දෙන්නේ එහෙනම් ඔබේ හිත සංසුන් කියලා. ඒ කියන්නේ ඇත්තටම අපිට අපේ හිත හොයාගන්න බැරි බව හරි අපි දන්නවනම් ඒකම හිත සංසුන් කරගන්න කාරණාවක්. ඒක නිසා මෙන්න මේ හිතේ සාමකාමී බව සංසුන් බව ඇති කරගන්න නම් අපි හිත දිහා බලා ගන්න ඕනේ. අපි හිත දිහා බලාගෙන අපි දැඩි ලෙස අපේ හිතට අවධානය යොමු කරන්න ඕනි. ඇත්තටම අපි එහෙම බලාගෙන ඉන්නකොට අපිට හිතෙනවා මේක මේ ඉන්ද්‍රජාලික මායාකාරී බලයක් නෙවෙයි. මේක අති විශේෂ විස්මිත වූ බලයක් කියලා. ඒ විස්මිත වූ බලය ඔබ සතුව මේ දැනටමත් තිබෙනවා. මේ මොහොතෙත් ඔබ මේ ගන්න හුස්ම ගන්න වෙලාවේදී පවා ඔබ තුල ඔබ සතුව ඔබේ අධ්‍යාත්මය තුල ඒ අති විශිෂ්ට වූ අද්විතීය වූ ඒ මහා බලය විස්මිත බලය දැන් ක්‍රියාත්මක වෙනවා. ඔබේ මනස ක්‍රියා කරන ආකාරයන් අධ්‍යයනය කරන්න. ඔබ තුල සැඟවී ඇති විස්මිත බලය එවිට ඔබට සොයා ගන්නට හැකිවනු ඇත. ඔබ ඉහළ මට්ටමේ ජීවිතයක් සඳහා ඔසවන්නටත් සතුට, නිදහස සහ සාමය ඇති මනසක් අත්කර ගැනීම සඳහා යන ඉහළ මාවතකට අවතීර්ණ වීමටත් ඒ බලය මග සලසන බව ඔබට පෙනෙනු ඇත. ඉතින් දෙයියනේ මේ මහා ශක්තිය ඔබව ඉහළට අරගෙන යනවමයි. ඉතින් එයාට ඔබට අවශ්‍ය දේ පැහැදිලි කරලා සිටින්න. පැහැදිලි කරන්න. මට මේ දේ ඕන කියලා ඔබ ඔබේ හිතට කියන්න, යටිහිතට කියන්න. ඒක විශ්වාසයෙන් කියන්න. අනිවාර්යෙන් ඒ සිත ඔබට එය निराකූල කරගන්න පුළුවන්, අනාවරණය කරගන්න පුළුවන් නිවැරදිම මාවත ඔබට පෙන්වා දෙනවා. මේක ස්ථිරයි. ඉතින් මට බුද්ධත්වය අවශ්‍යයි කියලා බෝසතාණන් වහන්සේ හිතුවේ නැත්නම් උන්වහන්සේට බුද්ධත්වය ලැබෙන්නේත් නැහනේ. ඒ කියන්නේ ඒ බුදුරජාණන් වහන්සේට සම්බුද්ධත්වය ලබා ගන්න වෙන බාහිර ගුරුවරයෙක්ගෙන් උපකාරයක් නොමැති වුණාට උපකාරය වුණේම උන්වහන්සේගේම සිත. උන්වහන්සේ ස්වයම්භූ ඥානයයි උපදවා ගත්තේ. ස්වයම්භූ ඥානය කියලා කියන්නේ තමා විසින්ම දැනගත්ත නුවණ. වෙන කිසිම කෙනෙකුට ඒ දේ කරන්න බෑ. වෙන කිසිම කෙනෙකුට බුද්ධත්වය ලබා දෙන්න බෑ. ඒ බුද්ධත්වය තමා විසින් ඇති කරගන්න ඕන. එතකොට ඒ බුද්ධත්වයට මාර්ගදර්ශනය දැක්වුවේ බෝසතාණන් වහන්සේගේ ඒ ශ්‍රේෂ්ඨ චිත්තයමයි. ඉතින් ඒ සිතම තමයි ඔබටත් තියෙන්නේ. ඇයි ඔබ තවත් ප්‍රමාද වෙන්නේ ඔබේ ජීවිතේ දිනා ගන්න, ඔබේ ජීවිතේ ජයග්‍රහණය කරන්න? ඇයි ඔබ තවත් ප්‍රමාද වෙන්නේ? අප්‍රමාදී වන්න මිතුරනි. තම තමන්ගේ ප්‍රශ්න විසඳා ගැනීමට මගක් නැතයිද? කිසිම අපේක්ෂාවක් තබා ගන්නට නොහැකි තත්ත්වයක් තම තමන් ඉදිරියේ වෙතයිද? බොහෝ මිනිස්සු නිරතුරුවම පවසති. මෙවන් ආකල්පයක් ඇතිවන්නේ පැහැදිලි ලෙසම අධ්‍යාත්මික අන්ධ භාවය නිසාය. ඉතින් අපේ සමාජයේ කොච්චර මේ අධ්‍යාත්මික අන්ධභාවයේ තියෙන මිනිස්සු ඉන්නවද නේද? ඔබත් මමත් ජීවත් වෙන මේ සමාජයේ කොයි තරම් මිනිස්සු අන්ධකාරයට වැටිලාද, මේ අධ්‍යාත්මික අන්ධකාරයක ගිලිලා ඉන්නවද?
ඉතින් ඔබේ මනස කියලා කියන්නේ ඔබේ ශ්‍රේෂ්ඨ අධ්‍යාත්මය. අප මානසික ශක්ති ගැන නව අවබෝධයක් ලද විට ප්‍රඥාව සහ බුද්ධියෙන් සන්නද්ධව පවතින අපගේ උපවිඤ්ඤාණමය මනසට ඕනෑම ප්‍රශ්නයක් විසඳිය හැකි බව පැහැදිලි වනු ඇත. අපේ ජීවිතයට ඇතිවෙන ඕනම ගැටලුවක්, ඕනම ප්‍රශ්නයක්, ඕනම බාධාවක් ජය ගන්න, ඕනම ගැටලුවකට විසඳුම් ලබා දෙන්න, ඕනම ප්‍රශ්නයකට උත්තර ලබා දෙන්න ඔබගේ යටිහිතට පුළුවන්. ඒ සතුව දැනටමත් ඒ ප්‍රශ්නවලට, ඒ ගැටලුවලට අදාළ විසඳුම් සහ උත්තර තිබෙනවා. ඔබ වටපිටාවේ හොයන්න යන්න අවශ්‍ය නැහැ. ඔබ ඇතුළෙම ඔබේ ඉබ්බට යතුරු තිබෙන බව අමතක කරන්න එපා. ඊළඟ වීඩියෝවෙන් ඉතා ඉක්මනින්ම මුණ ගැහෙමු. හැමෝම පරිස්සමෙන් ඉන්න. ඒ වගේම මේ වීඩියෝ තවත් කෙනෙකුට බලන්න ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ජය වේවා.